ජීවියක් කියලා කියන්නේ ලයිෆ් එක ඒකාකාරීනේ. ඉතින් ඒ ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩ්ඩක් මිදිලා කොළපාට පරිසරය හොයාගෙන යන්න මම හිතුවා. ඉතින් හාෆ් ඩේ එකකුත් දාගෙන මම මේ යන්නේ කැම්පස් එකට. මුලින්ම ක්‍රිස්කට් එකේ කේල්ස් එකට ගිහිල්ලා මයිලෝ දෙකකුත් අරගෙන ගමන පටන් ගන්න ඕනේ කියලා හිතුවා. අතරමඟදී හම්බ වුණ මේ ෆ්ලවර්ස් ටික මම කැප්චර් කරගත්තා. මොකද මල් වලට මම ගොඩක් ආසයි. ඔන්න ඉතින් 99 බස් එකේ නැගලා මම මගේ ගමන පටන් ගත්තා. මම කැම්පස් එක ගාවට යනකොට ටිකක් රෑ වෙලා. ඉතින් මේ තියෙන පඹහින්න තමයි මගේ ලස්සන කැම්පස් එක තියෙන්නේ. රෑ හින්දාද කොහෙද පඹහින්න ටිකක් පාළුවට ගිහිලා තියෙන ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක්. ඉන්ටර්න් හින්දා අපිට මේ දවස්වල හොස්ටල් නැහැ. ඉතින් බෝඩිමකුත් හොයාගෙන මම මගේ දවස පටන් ගත්තා. ඉතින් මේ පහුවෙනිදා මට ඕන උනේ කොහේ හරි යන්න. ඉතින් කිසිම අරමුණක් නැතුව බලංගොඩ බස් එකට නැග්ගා. යන ගමන් තමයි කල්පනා කළේ කොහෙටද යන්න ඕනේ කියලා. නිදහස් තැනකට යන්න තමයි යොමනාව තිබුණේ. ඉතින් එතකොට මතක් වුණා බලංගොඩ හරියේදී අපි බස් එකේ යනකොට ඈතින් පේන කන්දක් උඩින් පේන ලස්සන සුදු පාට බුදු පිළිමේ. ඉතින් ඒ බුදු පිළිම වහන්සේ ඉන්න පන්සලට යන්න ඕන කියලා හිතාගත්තා. ශෛලතලා රාමය. ඉතින් මැප් එකෙන් ඩිරෙක්ෂන්ස් උත් බලාගෙන ඔන්න මම ඒ පන්සලට යන්න තමයි දැන් ඉන්නේ. ඕලුගන්තොට කියන හෝල් එකෙන් බැහැලා කිලෝමීටර 2ක් විතර ඇවිදගෙන යන්න ඕන මේ පන්සල හම්බ වෙනකන්. ඒ පන්සලට යන පාර අතරමඟදී දැක්කද මේ පේන වීව් එක. ඉතින් කොළ පාටට පිරුණු කඳු අස්සෙන් මේ ගෙවලුත් පේනවා. ඉතින් මේ වීව් එක ඇත්තටම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ පන්සලේ ඉතිරි පස. ඉතින් ඒක තමයි ඉදි කරන ගමන් තමයි තියෙන්නේ. ඒ වගේම පන්සල ඇතුළට ගියාමත් මෙන්න මේ වීව් එක පේනවා. ඉතින් බලංගොඩ කියන්නේ කොච්චර ලස්සන ගමක්ද කියලා ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන්ම හිතාගන්න පුළුවන් නේද? ඉතින් ඇත්තටම කොළපාට පරිසරයක්. පන්සලට ගියාට පස්සේ මම ටිකක් කල්පනාවකට වැටුණා. ඉතින් කල්පනාවකට වැටුණා කියන්නේ මම පොඩක් නිදහසේ ඉන්න try එකක් දුන්නා. මොකද මේ කුරුල්ලන්ගේ සත්ත්ව, හොල්ලන්ගේ සත්ත්ව, එතකොට ආගමික වටපිටාව මේ හැම දෙයක්ම මානසික සුවතාවයට ඇත්තටම ගොඩක් ලොකු පිටවහලක් කියලා මට හිතුණා. ඉතින් මේ පේන්නේ බුදු පිළිම වහන්සේ. අර මංගේ බුදු පිළිම වහන්සේ දොර වහලා තිබ්බ හින්දා ඇතුළට යන්න පුළුවන්කමක් තිබෙන්නේ නැහැ අපිට. ඉතින් ආගමික තැනක් කියන්නේ මං කලින් කිව්වා වගේ අපේ හිත නිවන තැනක්. ඔයා මොන ආගමකට ආйти වුණත් සත්‍යයකට පාරක් හරි ආගමික ස්ථානයකට ගිහිල්ලා වැඳ පොදාගෙන තමන්ගේ හිත නිදහස් කරගන්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩාක් ලොකු දෙයක් කියලා මම හිතනවා. ඉතින් මේ නිදහසට අපි හැමෝම කැමතිනේ කොහොමත් නේද? කලින් හිතලා ප්ලෑන් කරලා ආපු ගමනක් නෙවෙයි හින්දා ඉතින් සුදු ඇඳුමක් ඇඳගෙන එන්නත් මට බැරි වුණා. කොහොමින් හරි පන්සලෙන් පිටත් වෙලා මම ගියේ පොඩ්ඩක් පීසා හට් එක ගාවට. ඉතින් බලංගොඩ පීසා හට් එකට ගිහිල්ලා මම කලින් එතම පොරොන්දු වෙලා තිබුණු පීසා ට්‍රීට් එකක් මගේ ගමන් සගයට දෙන්න තමයි ඔන්න මම ආවේ ඊළඟට. ඉතින් ඇත්තටම අපි වෙනුවෙන් කාලය ගත කරන්න ඕනේ නේද? ඉතින් ඔන්න මගේ හිතවතාට මම ට්‍රීට් එකකුත් අරගෙන මගේ ගමන ඉවර කරන්නයි මේ හදන්නේ. ඉතින් ඔන්න බයි බයි.